සුබ දවසක් ඔයාලට. ඉතින් මං අද අරගෙන ආවේ කොහොමද මෙන්න මේ අපිට ජොබ් එකේ වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රයිවට් ක්ලාස් එකක හරි කොහොම හරි අපිට හම්බෙන මෙන්න මේ PDF එක කොහොමද අපි එඩිට් කරගන්නේ සහ ඒවා කන්වර්ට් කරගන්න, විවිධ ෆෝමැට් වලට කන්වර්ට් කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. ඉතින් මේකට අපි යූස් කරන්නේ සයිට් එකක්, ඔන්ලයින් සයිට් එකක්. ඉතින් ඇප් මුකුත් අවශ්‍ය නැහැ, සොෆ්ට්වෙයාර් මුකුත් අවශ්‍යත් නැහැ. ඉතින් ඔයාලට මොබයිල් ෆෝන් එකකින් සහ ලැප්ටොප් එකකින් ඔයාලට පහසුවෙන්ම මේක කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අද මම ඔයාලට කියන්න යන සයිට් එක තමයි ilovepdf.com කියන එක. මේක ඔයාලට මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාගේ browser එක open කරලා ඒකේ search කරන්න තියෙන්නේ ilovepdf.com කියලා. එතකොට ඔයාලව කෙලින්ම අරගෙන ඉන්නේ අපේ වෙබ්සයිට් එකට. ඉතින් මේක සම්පූර්ණයෙන්ම 100% ෆ්‍රී. ඒ වගේම ඔයාලට කැමති නම් මේකේ account එකක් හදාගෙන වැඩ කරන්න පුළුවන්. නැත්නම් normally ඇවිල්ලා වැඩ කරලා පුළුවන්. ඉතින් මේක අපිට PDF වගේ PDF වෙනුවට ගොඩක් option ටිකක් දීලා තියෙනවා PDF එක. ඉතින් ඒකේ ප්‍රධානම එකක් තමයි අපි බැලුවොත් convert. එහෙමත් නැත්නම් edit. එතකොට ඒවට දැන් PDF එක edit කරන්න වගේ යනවා නම් softwares තියෙන. ඒවට ඇත්තට මේවා වැඩිපුරම තියෙන license softwares, ඒ කියන්නේ paid version තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට 100% සම්පූර්ණ නොමිලේ කරන්න පුළුවන්. මේක පළවෙනි එක ගත්තොත් අපිට තියෙනවා merge PDF. ඒ කියන්නේ PDF ඔයාලට PDF දෙකක් තුනක් හරි එහෙම නැත්නම් හතරක් පහක් වගේ තියෙනවනම් ඒක එක PDF එකකට කන්වර්ට් කරගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ merge PDF කියන option එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් slip PDF කියන්නේ ඔයාගේ එක PDF එක PDF ගණනාවකට කඩා ගන්න ඕන, කොටස් වශයෙන් වෙන් කරගන්න ඕන. ඒකට අපිට මෙන්න මේ slip PDF කියන එක use කරන්න පුළුවන්. ඒ වගේම compress PDF කියලා එකක් තියෙනවා. මේකෙදි අපි හිතමු ඔයාගේ PDF එකක් තියෙනවා size එක වැඩි. ඉතින් ඔයාට මේකෙන් size එක අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් size එක වැඩි කරගන්න පුළුවන්. එතකොට මේ තුනෙන් ගත්තොත් අපිට Word වලින්, එතකොට Excel වලින්, PowerPoint වලින් එන එකක් අපිට මේ තුනෙන් PDF කරගන්න පුළුවන්. ඒකේම අනිත් පැත්ත PDF එකක් අපිට Word, PowerPoint, Excel කියන තුනට හරව ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේගොල්ලෝ new feature එකක් දීලා දෙනවා PDF එක edit කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඔයාලට මොකක් හරි line එකක් add කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මොකක් හරි text එකක් bold කරන්න, highlight කරන්න. ඒ වගේ දේකට උනත් ඔයාලට මේක use කරන්න පුළුවන්. ඒ වගේම මේකේ PDF JPG format එකට, JPG format එකේ තියෙන එක PDF එකට ඒ වගේ කන්වර්ට් කරන්න පුළුවන්. එතකොට watermark දාන්න පුළුවන්. ඒ වගේම unlock කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් edits මේකෙන් අපිට කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන options අතරින් මම ඔයාලට එකක් දෙකක් වගේ කියලා දෙන්නම්. මොකද මේකේ තියෙන option වලට අනුව ඔක්කොම කියා දෙන්න ගියොත් මට මේ වීඩියෝ එක ඉවර කරගන්න බැරි වෙනවා. ඒක නිසා මම ඔයාලට මුලින්ම මෙන්න merge PDF එක කරන විදිය කරලා පෙන්නන්නම්. ඔයාලට තියෙන මුලින් ඒක ක්ලික් කරගන්න. ඔයාලට අවශ්‍ය option එකට ගිහලා ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිය tab එකක්. මේකෙදි ඔයාලට තියෙන්නේ ඔයාගේ ෆයිල් එක කම්පියුටර් එකේ. එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් එකේ තියෙන ෆයිල් එක PDF එක select කරලා දාන්න. ඉතින් ඔයාලට මෙන්න මේ select PDF file කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එකේ තියෙන PDF එක තියෙන location එකට ගිහිල්ලා ඒ PDF එක ඔයාලට select කරගෙන මේකට දාන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් drag and drop කරලා දාන්න පුළුවන්. ඉතින් මම මෙතන PDF හතරක් විතර මේකට දානවා එක PDF එකක් කරගන්න. ඉතින් මම PDF හතරම select කරලා දාගන්නවා මේකට. ඊට පස්සේ අපේ PDF හතර මෙන්න මෙතන මෙහෙම පෙන්නනවා. දැන් අපි හිතමු ඔයාට මෙන්න මේ page එක මැදට පිටිපස්සට දාන්න ඕනේ. මෙන්න මේ page එක මුලට දාන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයාට කැමති විදිහට ඒක edit කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ පොඩි දෙයයි. මෙන්න මෙතන මේ merge PDF කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා අපිට PDF එක merge වෙනවා. ඒ කියන්නේ convert වෙලා අපිට මෙන්න මේ විදිහට download merge PDF කියලා එකක් එනවා. ඉතින් ඒක ක්ලික් කරන්න දෙයක්වත් නෑ, ඔටෝම download වෙනවා. එහෙම මොකක් හරි download නොවන ප්‍රශ්නයක් ආවොත් ඔයාලට මෙන්න මේ බටන් එක ක්ලික් කරලා manually download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් PDF එක download වෙලා ඉවරයි. හරි, අපි දැන් ඒක open කරලා බලමු. ඔයාලට පේනවා දැන් අර PDF හතරක් එක PDF එකක් විදිහට convert වෙලා තියෙනවා. මේ page 15ක් තියෙනවා. එක
PDF එකක් විදිහට කන්වර්ට් වෙලා තියෙනවා PDF 4. ඉතින් ඔන්න ඔය වගේ ඔයාට සිම්පල් ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඔයාට ඉතින් අපි ඕනනම් තව එකක් තමයි Word කන්වර්ට් කරන එක. ඉතින් කන්වර්ට් කරන එක සාමාන්‍යයෙන් Word එකකින් අපි ටයිප් කරොත් ඉතින් PDF ෆෝමැට් එක අපිට ඊසිම ගන්න පුළුවන්. අපි හිතමු ඔයාලට PDF එකක් එවුවා කියලා. PDF එකක් Word කරන විදිහත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය ඔප්ෂන් එක ක්ලික් කරන්න. මම ඉතින් PDF to Word convert එක ක්ලික් කරේ. මොකද මට PDF එකක් Word කරගන්න තමයි ඕනේ. ඉතින් ඒකෙත් අර විදිහම තමයි select PDF file ක්ලික් කරා. ඔයාගේ තියෙන Word file එක මෙතනින් ඔයාගේ තියෙන PDF file එක මේකට දාගන්න තියෙන්නේ. මම මේක දාගන්න. ඊට පස්සේ ඔය විදිහට දාලා මේක convert to Word ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා අර විදිහටම මේක automatically download වෙනවා. එනවා දැන් මේක Word file එකක් විදිහට convert වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම බොහොම සුළු වැඩක් තියෙන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට උනත් මේක කරන්න පුළුවන්. සරලයි. 100% free අනික. ඒකයි මම ඔයාලට කිව්වේ අපේ ඔය පොඩි වැඩ වලට වගේ මේක use කරගන්න පුළුවන්. පොඩි වැඩ නෙමෙයි. ඇත්තටම මේකෙන් ලොකු වැඩක් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතනින් enable edit කියලා ඔයාලට Word එක කැමති විදිහට edit කරගන්නත් පුළුවන්. ඉතින් මම දැනට ඔයාලට option දෙක විතරයි පෙන්වුවේ. ඉතින් ඔයාලට මේකේ අනිත් තියෙන option ඔක්කොම ඔයාලට පොඩ්ඩක් test කරලා බලන්න පුළුවන්, use කරලා බලන්න පුළුවන්. එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලගේ දන්නේ නැති යාළුවන්ට දැනගන්න මේක share කරන්න. ඒ වගේම අලුතින් වීඩියෝ එකක් දාගමු ඔයාලටම ගෙන්න ගන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.